මේවත් තියෙන්නේ මේක සුදු කරලා පිළිතුර ධන දර්ශක සහිතව ලියන්න තියෙන්නේ. කතාව පැහැදිලිනේ. රයිට්. අපි සුළු කරමුද? උඩ තියෙන සංඛ්‍යා තව තියෙනවද? නෑ. උඩ මෙතන මොකක් හරි සංඛ්‍යාවක් තුනක් ගන්න ගුණ කරගන්න පුළුවන්. දැන් මෙතන 2 3 4ක් 2 දැන් මෙතන තියෙන 1නේ. එතන 1. කියන්නේ 4 වරා 1නේ. නේ? එතන උඩ සංඛ්‍යා ටික අපි සුදු කරගමු. සංඛ්‍යා ගුණ කරාම සංඛ්‍යා ටික ගුණාම 4යි. x පද වුණොත් ගුණ කරද්දී දර්ශක මොකද්ද වෙන්න ඕන? එකතු වෙන්න. එතකොට කවුරුද එකතු වෙන්න ඕන පුතේ? ඍණ 3යි ඍණ 5යි එකතු වෙන්න ඕන. ආයෙත් හිතන්න. හරි? යට කවුද ඉතුරු වෙන්නේ? 2යි x බල 2. මේ 4යි 2යි මොකෝ වෙන්නේ? කැපෙනවා. 2යි උඩ යටයි. දැන් ඉතුරු වෙනවා උඩ කවුද? 2යි x බල කීයේ? මෙතන x බල කීයේ? ඍණ 8. ඍණ 5යි ඍණ 3යි එකතු වුණාම ඍණ 8යි. ඍණ 8. යට x බල 2. ඍණ දර්ශකයක් ධන කරන්නේ කොහොමද? උඩට මාර්ගය. ඔව් උඩ එකක් තියෙනවා නම් යටට දාන්න. යට තියෙනවා නම් උඩට දාන්න. දැන් මේකේ x මේ ඍණ 8යි කාටද? x ට විතරයි. මේ දෙකට එහෙම නෙමෙයි ඈ. දෙක බල කියන්නේ දෙකටයි කී බල? මේ 1. බලන්නේ නැහැ. බලන්න නැත්නම් 1 තියෙන්නේ. මේ ඍණ 8යි x ට එහෙනම් මේක කෙලින්ම යනවා අරට. දෙකම තියාගත්තා මෙතන x බල දෙකක් තිබ්බා. පදයක් තීතරව පදයක් අරගෙන ලියද්දි කොහොම ලියන්නේ? ගුණ කිරීම දාලා සම්බන්ධ කරනවා. හරි. x බල ඍණ 8 යනවා. x බල කීය වෙලාද? 18 වෙලා. දැන් ආයි පාද සමාන වෙලාවේ දර්ශක එකතු කරගන්න තියෙන්නේ. 2 බල 2 යට x බල කීයේ? 10. අනුත්තර.